මිරාසන් කොනිචිවා අද ට්‍රක් ඩ්‍රයිවිං වලට අදාළ පළවෙනි පාඩමේ පොඩි කොටසක් තමයි කරන්නේ. මේකෙදි ට්‍රක් ඩ්‍රයිවිං පළවෙනි පාඩම මේක අපි ඉස්සලාම දැනගන්න විශේෂයෙන්ම අවශ්‍ය කොටස් තමා මේ පාඩමට අදාළව මෙන්න මේ කංජිය මතක තියාගන්න ඕන. මේ කංජිය කියන්නේ කසකො කියන කංජියත් එන්න පුළුවන්. එතකොට ඊයේ කියන කංජියත් එන්න පුළුවන්. ඒ කියන්නේ භාණ්ඩ බෙදා හරින ප්‍රධාන තැනක් තමා නිවසට. ආය කොම්බිනි කියලා කියන පුතා සුපර් මාකට් වගේ දේවල් වලට තමයි කොම්බිනි කියලා කියන්නේ. එතකොට තව බෙදා මේන් පොයින්ට් එකේ ඉඳලා තව කයිෂා කම්පැනි වලට භාණ්ඩ ප්‍රවාහනය කරනවා. ඒ වගේම ප්‍රධාන භාණ්ඩ ලබා දෙන තැනට කෝචෝ කියලා කියනවා නිෂ්පාදනය කරන ආයතනයට. එතකොට එතනින් තමයි එක සෙන්ටර් එකකට ගෙනල්ලා එතනින් තමයි බෙදා හැරීම කරන්න ඕනේ. එතකොට අපි ප්‍රධාන වශයෙන් මේ පිටුවෙන් අපි හොඳට ඉගෙන මතක තියාගන්න ඕන වචන ටික තමයි මේ තියෙන ගෙදරට කියන්නේ මොකද්ද? කොම්බිනි කියන්නේ මොකද්ද? කයිෂා කියන්නේ මොකද්ද? කෝජෝ කියන්නේ මොකද්ද? ඒ ටික අනිවාර්යයෙන්ම මේ පිටුව ඇතුළත කටපාඩම් කරගන්න ඕන. තේරුණාද? හරි. අපි යන් ඊළඟ පිටුවට. මේ ටිකත් ඕගොල්ලෝ කියවන්න ඕනි. කියවලා මතක තියාගන්න. සිංහල PDF තියෙනවා ඒ වගේ කියලා තේරුම් ගන්න පුළුවන්. හරි. මෙන්න මේතන තමයි ඊළඟ ප්‍රශ්නය. මේ ටිකත් අපි ඉගෙන මතක තියාගන්න ඕන. ඕගොල්ලෝ දන්නවා ලංකාවේ තියෙන බර වාහන සැහැල්ලු බර වාහනයි සැහැල්ලුයි ඒ දෙක තියෙනවා. ජපානයේද පුතාට දුවලා මේ පොඩ්ඩක් බලාගන්න මම ඕගොල්ලන්ට print out එකම පෙන්නන්නම්. කොහොමද ඒ වාහන වලට කියන වෙනස් වෙන විදිහ. හරිද? ෆුට්සු ඒ කියන්නේ ඩ්‍රයිවිං ලයිසන්ස්. ජපානයේ ඩ්‍රයිවිං ලයිසන්ස් තියෙනවා බර වාහන සැහැල්ලු ඒ විදිහට වෙනස් වෙනවා. මේ තියෙන ජපානයේ තියෙන ඩ්‍රයිවිං ලයිසන් එකක්. හරිද? හරි. අපි බලමු දැන් වාහන අණුව වෙනස් වෙන විදිහ